සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කාර් කිව්වම හැමෝටම මතක් වෙන්නේ සෙල්ලම් බඩු වගේ පෙනුමක් තියෙන බෝල කාර්. හැබැයි මේ හැම එකක්ම දනගස්වලා ටෙස්ලා සමාගමට පවා සැබෑ අභියෝගයක් එල්ල කරපු චීන තාක්ෂණයේ අලුත්ම විස්මිත නිර්මාණය. ඔව්. ස්පේස්ෂිප් එකක් වගේ පෙනුමයි සුපිරි කාර් එකක වේගයයි එකට එකතු කරපු විද්‍යුත් මෘගයා. BYD Seal. iBon Talk Master video series එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. BYD සමාගමේ Ocean series එකට අයිති මේ Seal කාර් එකට දීලා තියෙන්නේ ඉතාමත් ස්මූත් හැබැයි පට්ටම ස්පෝටි කූපේ ලයික් සෙඩන් පෙනුමක්. පාරේ යද්දි තියෙන මේ පහත් වුණු පළල් පෙනුම low and wide stance නිසා ඕනම කෙනෙක් මේක දිහා හැරිලා බලනවා සහතිකයි. මේක නිකම් EV එකක් නෙමෙයි. පදවන කෙනාට නියම driving pleasure එකක් දෙන්නම හදපු drivers කාර් එකක්. දැන් බලමු මේකේ ඇඟ කිලිපොලා යන පවර් එක ගැන. මේකේ ප්‍රධාන වශයෙන් මාදිලි කිහිපයක් ආවත් මෙහි තියෙන AWD performance මාදිලිය තමයි දරුණුම එක. මෝටර දෙකක බලයෙන් ක්‍රියාත්මක වෙන මේ සුපිරි පද්ධතියෙන් අශ්ව බල 523ක උපරිම ජවයක් වගේම නිව්ටන් මීටර් 670ක දැවැන්ත ව්‍යාවර්තයක් ක්ෂණිකව මුදා හරිනවා. ඒ නිසා මේ වගේ කාර් එකක් තත්පර 3.8ක වැනි ඇසිපිය හෙළන සැනින් 0 ඉඳන් 100 දක්වා වේගවත් කරන්න මේ සීල් එකට පුළුවන්. ඒ වගේම BYD Legendary Blade battery තාක්ෂණය නිසා මේක අතිශය ආරක්ෂිතයි. ඇතුළට ගියොත් පට්ටම futuristic VIP cockpit එකක් තමයි තියෙන්නේ. මෙහි තියෙන විශේෂම දේ තමයි බටන් එකක් එබූ සැනින් අංශක 9ක් කැරකෙවන rotatable අඟල් 15.6ක දැවැන්ත infotainment screen එක. Dynaudio Premium sound system එක, sports bucket seat සහ මුළු වහලේම වැහිලා තියෙන දැවැන්ත panoramic glass roof එක ඇතුලේ ඉන්න අයට දෙන්නේ සැබෑ අනාගතයේ VIP luxury අත්දැකීමක්. සුපිරි පෙනුමයි ටෙස්ලා එකකට වඩා අඩු මිලකට ලැබෙන උපරිම ලක්ෂරි එකයි තත්පර 3.8ක සුපිරි වේගයයි එකතු කරපු මේ BYD Seal එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? ලංකාවේ පාරවල් වලට මේ වගේ EV එකක් ගැලපෙනවද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. මෝටර් රථ ලෝකයේ මෙවැනි සුපිරි සහ ට්‍රෙන්ඩි වාහන රිවිව් දිගටම බලන්න